ඇති අප්‍රමාණ බල මහිමයි. ඒ උතුම් බුද්ධ දේශනාවේ එන දිනුවන්නකුගේ ලක්ෂණ පිළිබඳව වදන් පෙළක් ඔබ හමුවේ පෙළ ගැස්වීමට දෙන්නම අවසරයි. දෙගුරුන් හෝ වෙන වැඩිහිටියෙකු හෝ දෙන වදන් පිළිගනිලා කී කරුණට ළඟින් වී දෙමව්පියන් ගුරුවරුන් වැඩිහිටියන් හෝ වෙන අයෙකු තමන්ට හැදෙන්නට දෙයක් කියූ පසු එම අවදින පිළිගන්න. එයයි දියුණුවේ පළමු දොරටුව. ආදරණීය සහෝදර සහෝදරියනි, සැරියුත් මහරහතන් වහන්සේගේ සිවුරේ කෙළවරක් එල්ලෙනවා දුටු කුඩා සාමණේර හිමිනමක් එය පෙන්වා දුන් පසු සැරියුත් මහරහතන් වහන්සේ දොහොත් මුදුන් තබා එය පිළිගත් බව සඳහන් වෙනවා. ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ස්වභාවයයි. තමන් අතින් වූ වරදක් අනුකම්පාවෙන් පෙන්වා දෙන තැනැත්තා තමන්ට නිදානයක් පෙන්වා දෙන්නෙකුට සමාන බවත්, එවැනි අය ඇසුර යහපතට හේතු වන බවත් බුදුරජාණන් වහන්සේ වදාළසේක. අනිත් දිනුවේ දරුවා නම් කය වචනයෙහි ගොරෝසු නැතිකමයි. සංවේගී සිත්දැති අයෙකුගෙන් තමන්ට හා අනුන්ට යහපතක්ම වෙනවා. එය අන් අයගේ ආදරය කරුණාව ලබන්නට හේතුවයි. ආදරණීය වචනේ පමණක් නෙමෙයි, කය පමණක් නෙමෙයි, වචනේද මෘදු විය යුතුයි. වර්තමාන සමාජයේ කතා විලාසය මුළුමනින්ම විනාශ වී එයින් අනිකාගේ සිත කලා පෙළෙන වදන් වචන කීමට හුරු වී තිබෙනවා. ආදරණීය සහෝදර සහෝදරියනි, බුදුන් වදාළ දහමට අනුව සතෙකුටවත් ඔබ තෝ කියලා කියන්න හොඳ නෑ. යටහත් පැවැත්මෙන් වැඩිහිටියන්ගේ සිද්ධන උඩ ගුණව මත දියුණුව සලසගනියෝ දරුවනි. සිරි වචනමාන හිමියන් එසේ දේශනා කළා. අනිතිමානී හේවත් අධික මානෙ නැති අයෙකු වීම දහම් පාසල් යන බොදු දරුවෙකුගේ හොඳ ගුණාංගයකි. අද දින මගේ සහෝදර නංගිලා මල්ලිලාට අයියලා අක්කලාට මේ ලැබෙන තනතුරෙන්වත් අනිත් ළමයි දෙමෝපියන්ට ඇති වත්පොසක් කමලින්වත් උඩගුණ වෙන්න වග බලා ගන්න ඕන. ගුණගරුක අය පළබර නැමුණු අතුමෙනි, අහංකාර වූ පළ නැති අතුමෙනි නොපමාව අනතිමානී වෙන්න. දරුවනි, කිසිදු කලක දුටු දෙයට මඩව ලද දෙයින් සතුටුව දෙමව්පිය සිත් සනසව. සත්පුස්තක ගුණේ හෙවත් ලද දෙයින් සතුටු වීමද පොදු දරුවෙකුගේ ඉතා හොඳ ගුණාංගයකි. දෙන්න විට මව්පියන් යම් සුළු දෙයක්වත් පරිසර කර හිතනවා දැසින්න පිළිගන්නේ. අතරින් දුන් දෙයට අතරිම කරනු යුතුවේ. තම දෙමව්පියන්ගේ සිත රිදවීම තරම් අකුසල් ක්‍රියාවක් දරුවන් වන අපට තවත් නෑ. දෙමව්පියන් අපට ලබා දෙන දේවල් වලට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ලද දෙයින් සතුටුව දෙමව්පියන්ගේ සිත් සතුටින් තියන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕන. බුදුන් වදාළ දහම් තරම් ආලෝක දහරක් මේ මුළු විශ්වයේම නැත. එවන් වූ දහමකින් කුඩා ආංශ මාත්‍රාවක් ඔබට තිලන කළ මට අවසරයි සමුගන්නට ඔබ සැමට